සල්ලි වෙන තැන්වල දාන්න එපා. මුදල් තැන්පත් කළ යුතු ආයතන මෙන්න. ජනතාවගේ මුදල් විවිධ කූට උපක්‍රම හරහා වංචා කිරීම් දිනෙන් දින වැඩි වෙනවා. ඇතැම් සමාගම් සහ පුද්ගලයන් විවිධ ආකාරයෙන් උපක්‍රම හරහා ජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් වංචා කරමින් සිටිනවා. එවැනි මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් අඛණ්ඩව පුද්ගලයන් අත්අඩංගුවට ගතද ජනතාව අඛණ්ඩව වංචාකරුවන්ගේ ගොදුරු බවට පත්වෙනවා. බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පත් කරන මුදල් සම්බන්ධයෙන්ද ජනතාව මෙවන විට විශ්වාසයක් නොමැති තත්ත්වයකට පත්ව සිටිනවා. මෙම වංචාවන් හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට මෙන්ම ව්‍යාකුල තත්ත්වයට පත්ව සිටිනවා. වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් වලින් ඉතිරි කරගත් මුදල තැන්පත් කරන ආයතන පිළිබඳව ජනතාවට දැඩි ව්‍යාකුල තත්ත්වයකට පත්ව සිටිනවා. ජීවිත පුරා රැකියාව කර විශ්‍රාම යෑමේදී ලැබෙන මුදල වැඩි පොලියක් ලැබීම සඳහා මූල්‍ය ආයතනයයි නීති විරෝධී විවිධ ආයතනවල තැන්පත් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අමාරුවේ වැටීමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. ව්‍යාපාරිකයන් ඇතුළු යහමින් මුදල් ඇත්තෝ වැඩි පොලියක් ලැබීමේ බලාපොරොත්තුවෙන් නීති විරෝධී මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් අමාරුවේ වැටෙනවා. ජනතාවට මුදල් තැන්පත් හරහා අමාරුවේ වැටීම වැළැක්වීමට කටයුතු නොකරන්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා. ජනතාව කරන එම චෝදනාවේ යම් සාධාරණ බවකුත් තිබෙනවා. මුදල් තැන්පත් බාර ගැනීමේ නිරත වන නීති විරෝධී ආයතන වැටලීම එවැනි ආයතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය කිරීම ආදී ආරක්ෂිත පියවර ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී යැයි එහිදී චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් මෑතක සිට ශ්‍රී ලංකා මහ බැංකුව කාලයෙන් කාලයට මුදල් තැන්පත් බාර ගැනීමේ නීත්‍යානුකූල හැකියාව ඇති ආයතන පිළිබඳව ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගේ මුදල් තැන්පත් බාර ගැනීමේ අයිතිය හිමි නවතම බැංකු සහ මූල්‍ය ආයතන ලැයිස්තුව ප්‍රසිද්ධ කළා. එම ලැයිස්තුවට මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් සහ මූල්‍ය සමාගම් 32ක් ඇතුළත්ව තිබුණා. එම ලැයිස්තුවට ඇතුළත්ව තිබූ තැන්පත් බාරගත හැකි ආයතන 62ක් අතරින් නේෂන් ලංකා ෆිනෑන්ස් PLC ආයතනය සම්බන්ධයෙන් පමණක් පහත ආකාරයේ විශේෂ සටහනක් තබා තිබුණා. නේෂන් ලංකා ෆිනෑන්ස් PLC ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව කඩකිරීම හෝ පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් නව තැන්පතුද ඇතුළුව කුමන ආකාරයෙන් හෝ මහජන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සීමා පනවන ලදී. තවද 2025 ජූලි 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2023 අංක 17 දරන බැංකු විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන යටතේ නියාමන ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගමට අඩ්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කරන ලදී. එම විශේෂ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබුණා. සිය මුදල්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් අනවසර සමාගම්වල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවට උපදෙස් ලබා දෙනු ලැබේ. සමස්ත බැංකු ක්ෂේත්‍රයේ සහ මුදල් සමාගම් ක්ෂේත්‍රයේ
ආරක්ෂාව සහ ශක්තිමත් බව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නෛතික සහ නියාමන රාමුවට අනුකූලව බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදු කරනු ලබයි. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම්වල තැන්පතු සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් නොමැත. කෙසේ වුවද බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුදල් සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වීතිරේක කිහිපයකට පමණක් යටත්ව සිය තැන්පතු වගකීම් රක්ෂණය කළ යුතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට සමාජික සමාගමක බලපත්‍රය අවලංගු කරනු ලැබූ අවස්ථාවකදී මෙම යෝජනා ක්‍රමය යටතේ එක් තම්පතුකරුවෙකු වෙත එක් ආයතනයක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 11කි. මෙම ආයතනය සම්බන්ධයෙන් ඇති පැමිණිලි fcrt@cpsl.lk යන ඊමේල් ලිපිනයට හෝ 011224 යන ෆැක්ස් අංකය වෙත හෝ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව අංක 30 ජනාධිපති මාවත කොළඹ 1 යන ලිපිනය වෙත යොමු කළ හැකි අතර පැමිණිලි ඉදිරිපත් කිරීමේ පෝරමය www.cpsl.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. ක්ෂණික දුරකථන අංකය 1935 යන දුරකථනයටද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ජනතාව තම මුදල් තැන්පත් කරන විට ශ්‍රී ලංකා මහ බැංකුව නීත්‍යානුකූලයයි පවසන මෙම ආයතනවල පමණක් මුදල් තැන්පත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එසේ වුවහොත් තම මුදල් වලට කිසියම් හෝ ආරක්ෂාවක් ඇතැයි විශ්වාසයක් ලැබිය හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ බලයලත් ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් නොතකා වැඩිපොලියක් අපේක්ෂාවෙන් නීත්‍යානුකූල නොවන තැන්වල මුදල් තැන්පත් කළහොත් අවදානම ඉහළ යයිද මතකයේ තබා ගත යුතු වෙනවා. මෙවැනි විශේෂ පුවත් මෙන්ම දැනුම ඉහළ නංවන දෙස් විදෙස් පුවත් දැනගන්න ලංකා ඩේ ටු ඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.